බෙන්සින් නිපදවීම මේ කතා කරන්න තියෙන්නේ. එතකොට බෙන්සින් හදන ක්‍රම තුනක් තියෙනවා. මේ ක්‍රම තුන ගැන තමයි මේ කතා කරන්න යන්නේ. එතකොට පළවෙනි ක්‍රමය එදත් කිව්වා. ඒකේ කරන්නේ අපි ඇල්කයිනයක් ගන්නවා. මෙහෙම ඇල්කයිනයක් ගන්නවා කාබන් 2 ඇල්කයිනය. ඒක අපි රක්ත තප්ත, ඒ කියන්නේ රත්තු වෙනකන් රත් කරපු වීදුරු නලයකින් යවනවා. එතකොට ඉහළ පීඩන ඉහළ උෂ්ණත්ව කියන්නේ මේක විශේෂ තත්වයක්. එතකොට මේ වගේ වීදුරු නලයකින් මේ ඇල්කයිනේ යවපුවාම මේකේ ඇල්කයින 3ක් ඕන වෙනවා. ඇල්කයින අණු 3ක් එකට පාවිච්චි වෙනවා. එතකොට හැදෙනවා බෙන්සීන්. ඔන්න පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ළමයි මේකේ මේ සංයෝගය මතක තියාගන්න දැනට මෙහෙම මම මේ සංයෝගය ගැන අපි කතා කරන්න තියෙනවා වෙන කතා කරන්න තියෙනවා මේ පරිවර්තනවලදී N2Cl එකක් මෙතන සෙට් වෙලා තියෙන්නේ. මේක බෙන්සීන් ඩයසෝනියම් ක්ලෝරයිඩ්. ඒක දැනට එහෙම ටිකක් මතක තියාගන්න. මේකට H3PO2 වගේ H3PO2 දාපුවම මෙතනින් හැදෙනවා බෙන්සීන්. හරි ළමයි. ඊළඟට අපි තුන්වෙනි එක බෙන්සින් වලයකට බැඳිච්ච මේ වගේ ග්‍රෙනාඩ් ප්‍රතිකාරකයකට සක්‍රීය H+ තියෙන කෙනෙක්. ඒ කියන්නේ ආම්ලයකින් පොඩ්ඩක් දැම්මොත් නැත්නම් ජලය ටිකක් දැම්මත් මෙතනියත් හම්බ වෙනවා බෙන්සින්. මේ බෙන්සින් හදන ක්‍රම තුන ළමයි මේ මතක තියාගන්න ඕනේ. මේ බෙන්සින් හදන ක්‍රම තුන මතක තියාගන්න ඕනේ. මේක එහෙම MCQ වලට අහනවා. මේවා මේ පරිවර්තන වලදී ගොඩක් ඕන වෙන්නේ මෙන්න මේ කොටස් දෙකේ තියෙන ඒවා දෙක. බෙන්සින් හදන විදිහ මේ ක්‍රම දෙක තමයි මතක තියාගන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් MCQ එකට කලාතුරකින් අහන්න පුළුවන්. මේක ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. මේ දෙක සෑහෙන්න වටිනවා. මේ දෙක ගැන මේ සෑහෙන අවබෝධයක් තියාගන්න ඕනේ. මොකද මේ ඩයසෝනියම් ක්ලෝරයිඩ් වලින් මේ පටන් ගන්න ඒවා තියෙනවා. මේ ඩයසෝනියම් අතරමැදි හම්බුනහම ඒ බෙන්සීන් කරගන්න ඒවා තියෙනවා. මේ වගේ අවස්ථාවකදී මේ මොකද වෙන්නේ කියලා හැම දැනගන්න MCQ එකකින් උනත් අහන්න පුළුවන්. ඒකට මේ ටික තමයි මේ බෙන්සීන් හදන ක්‍රම තුන.